ඉදිරි පැය 24 තුළ ඉන්දියාව විසින් පාකිස්තානය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් චෝදනා එල්ල කර තිබෙනවා. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසියන් දෙදෙනා අතර ආතතීන් තවදුරටත් උත්සන්න කරමින් ඉන්දියාව තම භූමියට හමුදා ප්‍රහාරයක් සැලසුම් කරන බවටයි පාකිස්තානය චෝදනා කළේ. කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රහාරය හේතුවක් ලෙස යොදා ගනිමින් ඉන්දියාව පාකිස්තානයට පහර දීමේ සූදානමක් ඇතැයි විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා ටාර් දැනුම් දී ඇත්තේ. ඉන්දියාවේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයිද එමගින් අවධාරණය කර තිබෙනවා. කලාපයේ සිදුවන ඕනෑම බරපතල තත්ත්වයක් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි දැනුම් දී ඇත්තේ. ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ෆෙඩරල් භූමිය තුළ ඉස්ලාමාබාද් පාලනය ත්‍රස්තවාදයට සහාය දක්වන බවට නවදිල්ලිය චෝදනා එල්ල කර තිබෙනවා. එහෙත් පාකිස්තානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්දියාව පාකිස්තාන භූමියේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී ජාලවලට සහාය දක්වන බවටයි චෝදනා එල්ල කර ඇත්තේ. 1971 ඉන්දු පාකිස්තාන යුද්ධයෙන් පසු ස්ථාපිත කරන ලද පාලන රේඛාවෙන් බෙදී ඇති කාශ්මීර කලාපය සම්බන්ධයෙන් දෙරට අතර දිගුකාලීන ආරවුලක් වර්ධනය වී තිබෙනවා. කාශ්මීරය හා දෙරටේ ජලය බෙදා ගැනීම පිළිබඳ දශක ගණනාවක් පැරණි ගිවිසුමක් බෙදවැටමින් පවතින අතර න්‍යෂ්ටික බලති අසල්වැසියන් දෙදෙනා නව යුද්ධයකට සමීප වන බවයි හෙළි කර ඇත්තේ. අප්‍රේල් 22 වනදා ජම්මු සහ කාශ්මීරයේ උතුරු කොටසේ පිහිටි පෙහෙල්ගම්හිදී ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය කර තිබුණා. ඉන්දියානු සංචාරකයන් අතරින් හින්දු භක්තිකයන් වෙන් කර ගනිමින් පාකිස්තානයේ පදනම් කරගත් ජිහාඩ් කණ්ඩායමක් වන ලෂ්කර් ඊ තායිබාහි ප්‍රතිරෝධක පෙරමුණ ප්‍රහාරය මෙහෙවා තිබුණා. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට සහාය දක්වන්නන්ට දඩුවම් ලබා දෙන බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දිය ආරක්ෂක මණ්ඩලය විසින් අතිශය රහසිගත සාකච්ඡා පවත්වා ඇති අතර මාධ්‍ය වෙත එම තොරතුරු අනාවරණ කිරීමෙන් වැළකී තිබෙනවා. මෙවන විටත් ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් 4ක් ක්‍රියාත්මක වන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවකදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් සඳහන් කළේ පෙහෙල්ගම් ප්‍රහාරය ඉන්දියාවේ ව්‍යාජ දජ මෙහෙයුමක් බවයි. පාකිස්තානය වෙත පහර දීමට හේතුවක් නිර්මාණය කර ගැනීම සඳහා මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව විසින්ම සැලසුම් කර ඇති බවටයි චෝදනා එල්ල කර ඇත්තේ. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු නියෝජිත යොජ්නා පටෙල් සඳහන් කළේ ඉන්දියාවට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හෙලා දකින බවයි. පාකිස්තානය ත්‍රස්තවාදයට සහාය දක්වමින් එම වගකීමද ඉන්දියාව වෙත පවරන අතර ඒ සඳහා දැඩි ප්‍රතිචාර පවතින බවයි අවධාරණය කළේ. මෙවන විටත් පාකිස්තානය විසින් ඉන්දියාවට න්‍යෂ්ටික ප්‍රහාර තර්ජනයක් නිකුත් කර ඇති අතර ඉන්දියාව සතුවද න්‍යෂ්ටිකාවේ පවතින බව සිහිපත් කර තිබෙනවා. ඉන්දියාව හා යුද්ධයක පැටලීමට හැකි ආකාරයේ ආර්ථික හැකියාවක් පාකිස්තානය සතුව නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. පාකිස්තානය ආර්ථික වශයෙන් දුර්වලව ඇති අතර හැකිතා ගැටුම් වළක්වා ගැනීමට එරට තැත් කරනු ඇතැයිද අනාවරණ කර තිබෙනවා. මෙම අවදානම උත්සන්න වීම වැළැක්වීම සඳහා ඇමරිකාව, යුරෝපය හා තුර්කිය නව පරිශ්‍රමයක් දරමින් ඇති බවයි නිවේදනය කළේ. පාකිස්තානය හා ඉන්දියාව අතර හටගත හැකි ගැටුමකින් සමස්ත කලාපයම අර්බුදයකට ලක් විය හැකි අතර තීරුබදු අර්බුදය හේතුවෙන් අවදානමකට ලක්වන ගෝලීය ආර්ථිකයට එය නව අවදානමක් මතු කරනු ඇතැයිද පෙන්වා දී තිබෙනවා. මෙම අර්බුදකාරී අවස්ථාවේ වඩාත් සංයමයෙන් කටයුතු කරන ලෙසයි ලොව පුරා පාර්ශව ගණනාවක් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ.